මේ මාර්ගයේ ගමන් කරලා මරණයෙන් තමන්ගේ ජීවිතය බේරගත්තු රියදුරන් කිහිප දෙනා කිව්වේ ඔවුන් අනතුරට ලක්වෙන අවස්ථාවේදී රළු ලොම් පිරුණු භයානක අතක් සුක්කානම අල්ලගෙන ඔවුන්ගේ වාහනය පාලනය කළා කියලා. මේ කියන්න යන්නේ B3212 මාර්ගය ගැනයි. දැකපු ගමන්ම හිතට බයක් ඇති කරන පාළුවට ගියපු මේ මාර්ගය තියෙන්නේ එංගලන්තයේ ඩෙවෝන් ප්‍රදේශයේ 20 වන සියවසේ මුල් භාගයේදී මේ මාර්ගයේ බහුලව අනතුරු සිදු වෙලා තියෙනවා. ගැටලුව තියෙන්නේ මේ මාර්ගයේ අනතුරු සිද්ධ වෙන්නේ හරිම අස්වාභාවික විදිහට. 1910 වර්ෂයේ ඉඳන් පාපැදිකරුවන් යතුරු පැදිකරුවන් වගේම මෝටර් රථත් මේ විදිහට අනතුරට ලක් වෙලා තියෙනවා. ඒ විදිහට අනතුරට ලක්වුණු අයගෙන් මරණින් බේරුණේ කලාතුරකින් පුද්ගලයෙක් දෙන්නෙක් විතරයි. එහෙම බේරුණු අයත් ගොඩක් වෙලාවට ජීවිත කාලයම ගත කළේ බරපතල තුවාලත් එක්ක. මේ විදිහට බේරුණු අය කිව්වේ කවුරු හරි කෙනෙක් තමන්ගේ වාහනය පාලනය කරනවා වගේ දැනුණා කියලා වගේම ඊට පස්සේ වාහනය පාරෙන් එළියට පෙරළුණා කියන එක. මේ මාර්ගයේ සිදු වුණු භයානක අනතුරු අතරට ඩාර්ට්මූර් බන්ධනාගාරයේ සේවය කරපු වෛද්‍යවරයෙකුගේ මරණයත් එකතු වෙනවා. මේ වෛද්‍යවරයා බන්ධනාගාර ආණ්ඩුකාරවරයාගේ දරුවන් දෙදෙනත් එක්ක යතුරු පැදියකින් මේ මාර්ගයේ ගමන් කරනවා. ගමන ටික දුරක් යනකොට වෛද්‍යවරයා එකපාරටම පිටිපස්සේ හිටපු දරුවන් දෙදෙනට බයිසිකලෙන් පනින්න කියලා කෑ ගහනවා. මේ දරුවෝ දෙන්නා බයිසිකලෙන් පැනලා ගත වෙන්නේ ටික වෙලාවයි. යතුරු පැදිය වෛද්‍යවරයාගේ පාලනයෙන් ගිලිහිලා මාර්ගයෙන් ඉවතට පෙරලිලා යනවා. මේ භයානක අනතුරින් අර දරුවන් දෙදෙනාගේ ජීවිතය බේරුණත් වෛද්‍යවරයාට ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා. මේ සිදුවීම වෙලා හරියටම වසරකට පස්සේ වෛද්‍යවරයා මියගිය තැනම තවත් පුද්ගලයෙක් අනතුරට ලක් වෙලා තියෙනවා. ඔහු කෙසේ හෝ බරපතල තුවාල එක්ක ජීවිතය බේරගන්න සමත් වෙලා තියෙනවා. පස්සේ කාලෙකදී ඔහු කිව්වේ මේ අනතුර සිද්ධ වෙන වෙලාවේ රළු ලොම් පිරුණු අත්යුගලයක් ඔහුගේ දෑත් වසාගෙන සුක්කානම පාලනය කරලා වාහනය පාරෙන් ඉවතට කැපුවා කියලා. ඊට පස්සේ තරුණ යුවලක්ද මෙවැනිම සිදුවීමකට මුහුණ දීලා තියෙනවා. ඔවුන් මේ මාර්ගයට ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක කදවුරු බැදලා තියෙනවා. ඇරවෑන් රථය තුල නිදාගෙන හිටපු තරුණිය එකවරම භයානක රියානතුරක් හීනෙන් දැකලා අවදි වෙනවා. මේ අවස්ථාවේදී ඇය දකින්නේ බාගෙට වහලා තිබුණු ජනේලයෙන් පිටත සිරුරක් නොමැති රළු ලෝම පිරුණු අත් දෙකක් ජනේලය පහුරු ගාන දසුනක්. ඉතින් මේ මාර්ගයේ මෙහෙම අනතුරු සිදුවෙන එක ගැන ප්‍රදේශයේ ගම්වාසීන් බොහෝ ජනප්‍රවාද සඳහන් කරනවා. හරියට අපේ රටේ මහසෝනගේ ජනප්‍රවාදය වගේ. මතක තියාගන්න මේ දේවල් කියන්නේ ඔබට බය වෙන්න නෙමෙයි. අපේ රටෙත් මේ විදිහේ ගෙවල් දොරවල් නැති අහිමාන මාර්ග ඕනතරම් තියෙන්න පුළුවන්. ඉතින්
ඔබ රාත්‍රියේ ගමන් බිමන් යනවා නම් හරි කල්පනාවෙන් පරිස්සමින් යන්න. අදට ගිහින් එන්නම්.